පරිසරයේ ගැටලු කිහිපයක් අද අරගෙන ආවේ. දන්න අය පිළිතුරු දෙන්න. මහවැලි කැලණි කළු අලවේ යන ගංගා කවිය රචනා කළේ කවුද? පිළිතුර පී.බී. අල්විස් පෙරේරා මහතා. බැද්ද වටට සුදු මොරමල් පිපිලා යනු කුමන ජන කවියක්ද? පිළිතුර බඹර කවියක්. දරුවන් බෞතිස්ම කිරීම සිදු කරන්නේ කුමන ආගමිකයන්ද? පිළිතුර කතෝලික සහ ක්‍රිස්තියානි ආගමිකයන්. බෝල බෝල මැටි එක එක ගේනවා ගීතය ගායනා කරන්නේ කවුද? පිළිතුර එම්.එස්. ප්‍රනාන්දු මහතා. ලංකාවට ආවේනික උරගයන් දෙදෙනෙක් නම් කරන්න. පිළිතුර යක්කටුස්සා සහ දියනයා. තවත් උරගයින් ඉන්නවා. මේ ඔබේ විෂය නිර්දේශයට අදාළ දෙදෙනා. මාංශ භක්ෂක සතෙකු නොවේ. බත්කූරා, කපුටා, සිංහයා. මේ අතරින් පිළිතුර තෝරන්න. පිළිතුර කපුටා. බට්ටා පැනීමේ ක්‍රීඩාවේදී අඳිනු ලබන කොටු ගණන කීයද? පිළිතුර 8යි. සඳ මඩලේ සිට තරු මඩලේ සිට ගීතය ගායනා කරන්නේ කවුද? පිළිතුර මාලනී බුලත් සිංහල මහත්මිය. ආහාරයක් දුටු විට තම වර්ගයා කැඳවයි. මේ අතරින් පිළිතුර තෝරන්න. හාවා, කපුටා, පූසා. පිළිතුර කපුටා. සමන් පිච්ච මල්ලිහිරුණු නිල් තනකොළ පිට්ටනියක් ගීතය රචනා කළේ කවුද? පිළිතුර එස් මහින්ද හිමි. ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද? පිළිතුර මානෙල් මල. අදට පරිසරයේ ගැටලු අවසන්.